හයි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න බබාගේ බර්ත්ඩේ එකේ මං කිව්වේ ඇවිදින්න එක්කන් යනවා කියලා. ඉතින් ඒ ව්ලොග් එක තමයි මේක. ඉතින් එදා චූටි මැණික පන්සල් ගිහින් ඇවිල්ලා කිරිබත් එහෙම කාලා කේක් එක කට් කරලා අපි ගියා මාතලේ. මාතලේ වෝටර් පාක් එකක්. ඇත්තටම ඒක හරිම ෂෝක් බබාලට. ඇත්ති තරමක් ප්ලේ කරන්නත් පුළුවන්. චූටි මැණික නම් හරියටම විනෝද වුණා. ඇත්තටම ඒකේ ඉන්න ස්ටාෆ් එක ගැනත් කියන්න ඕනේ හරිම ෆ්‍රෙන්ඩ්ලි. එහෙම සැර කට්ටියක් නෙමෙයි බබාලා අරගෙන හොඳට බලනවා. ඒ කියන්නේ බබාලා එක්ක 10 පාරක් කරන්න ඕනි කිව්වත් එයාලා එක එහෙම කරනවා. වටෙන් පිටින් චූටි චූටි සද්ද ඇහෙනවා. අපේ චූටි බබාව මේ පැන්සල් වගේක් අදිනවා. ඉතින් මේ පාක් එක ගැන කිව්වොත් ඇත්තටම හරිම හොඳයි. බබාලට හොඳට විනෝද වෙන්න පුළුවන්. ඉතින් බලන්නකෝ දැන් අර චූටි මැණික්ගේ ඔය බැලූන්ස් අල්ලන්න එහෙම මේකට දාලා බබා මං හිතන්නේ සෑහෙන වෙලාවක් හිටියා මෙතන මේ එළියට එන්න බැහැ කියලා. එයා හරිම සතුටු වුණා ඒකට. බලන්නකෝ ඉතින් එයාලා මේ අපි යනකොට නම් එහෙම ලොකු ක්‍රවුඩ් එකක් තිබ්බේ නෑ. අපි තමයි ඉස්සෙල්ලා වගේ ගියේ. මොකද අපි උදේම ගියා මේ චූටි මැණික්කව ටිකක් වැඩිපුර සෙල්ලම් කරන්න දාන්න ඕනේ හින්දා. දවල් වෙනකොට තමයි සෙනග ආවේ. ඉතින් අර උදේ වරුවේ චූටි බබාට හොඳටම කවුරුත් හිටියෙත් නැති හින්දා හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඇත්තට මෙතන බබාට විතර නෙවෙයි ලොකු අයට සෙල්ලම් කරන්න ටිකක් තිබ්බා. ටිකක් කියන්නේ ඔය වගේ දෙකක් තුනක් තිබ්බා. ඉතින් මායි හස්බන්ඩ්ුත් සෙල්ලම් කරා. ඉතින් චූටි මැණික් අර බැලුන්ස් අල්ලනකම් අපි දෙන්නත් එතන සෙල්ලම් කරා. ඒකගෙන මම හිතන්නේ ඇතුළත් වීම බබාට 1300ක්ද කොහෙද ගියේ මට මතක නෑ හරියටම. බබාත් එක්ක එක අම්මට හරි තාත්තට හරි ෆ්‍රී ක්‍රීඩා 6ක් කරන්නත් පුළුවන්. ඊපස්සේ අම්මා හරි තාත්තා හරි ෆ්‍රී යනවා නම් අනිත් එක්කෙනා රුපියල් 100ක් දීලා තමයි
අපි මෙතන නම් චූටි මැණිකට සෙල්ලම් කරන්න ඇති වෙනකන් සෙල්ලම් කරන්න කියලා දාලා මායි හස්බන්ඩ්ුයි චුට්ටක් වාඩි වෙලා හිටියා. ඉතින් එයා එයාගේ නිදහසේ ඇති වෙනකන් සෙල්ලම් කරා. එතන සෙල්ලම් කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. හරිම ෂෝක් ඉතින් චූටි මැණික හරිම සතුටින් සෙල්ලම් කරා ඒ දවසේ. අපිටත් හරි සතුටුයි ඉතින් එයාගේ බර්ත්ඩේ එක දවසේ එයා එච්චර සතුටින් හිටියට. පේනවනේ ඉතින් දඟමල්ල එක සෙල්ලමක් කරන්නේ නැහැ. ඒක චුට්ටක් කරනවා ආයෙ වෙන තැනකට යනවා. ආයෙ එතන ඇති කියලා ආයෙමත් එනවා එතෙන්ට. එහෙම ඉතින් එයා එයාගේ දවස එයා ලස්සනට සෙල්ලම් කර පේනවනේ hina වෙවි. හරිම සතුටෙන් තමයි හිටියේ. තාත්ති ඉතින් පස්සෙන්ම හිටියා. බයයි අපිට වැටේ කියලා. ඉතින් තාත්ති එයා පස්සෙන්ම යන තැනට යනවා. පේන්න දැන් ආයෙ වෙන තැනකට ගිහිල්ලා ආයෙ වෙන එකක්. හරිම සතුටින් තමයි ඉතින් චූටි මැණිකේ එදා හිටියේ. පේනවනේ ඉතින් මං කිව්වේ ආයෙ වෙන තැනකට ගිහිල්ලා පේනවනේ දඟ වැඩ. බලන්නකො තව ලස්සන ඒවා තියෙනවා. ඇත්තටම හරිම හොඳ තැනක් බබාලට. ඒකෙම තියෙනවා කුරුලු උයනකුත්. ඉතින් අපි චූටි මැණිකව එක්කන් කුරුලු උයනටත් ගියා. ඒකෙදි ඉතින් ලස්සන කුරුල්ලෝ ගොඩක් ඉන්නවා. පේනවනේ චූටි මැණිකේ යාළගේ නැට්ටෙන් අල්ලන්න හදනවා. එහෙම අල්ලන්න එපා කියලා තියෙන. එයාට තේරෙන්න අපිටත් ඒක බබාට කියන්න බැරි වුණා. ඒවට හරි ආසාවෙන් එයා අල්ලන්න තමයි try කරන්නේ. එහෙම අල්ලන්න එපා කියනවා. අපි චූටි මැණිකට ඊට පස්සේ ආයෙ අල්ලන්න දුන්නේ නැහැ. හරිම ලස්සන කුරුල්ලෝ ටිකක් ඉන්නවා. ඉතින් බබ්බාලා හරි ආසයි නේ සත්තුන්ටත් ඉතින්. ඉතින් චූටි මැණික පේනවනේ වටපිට බල හොඳට එයාලා කන්නේ ඒවා මොනවද ඔක්කොම බල තමයි යන්නේ ඉතින්. මොනවද මන් දන්නේ කියනවා. මට නම් දැන් මතකත් නෑ මොනවද කියන්නේ කියලා. අර සත්තුන් එක්ක කතා කරනවා ඉතින් කුරුළු යාළුවොත් එක්ක. බලන්නකෝ හරි ලස්සන තැනක්. ඉතින් ඔයාලගේ චූටි බබාලව එක්කගෙන යන්න මාතලේ කිඩ්ස් පාක් එකට. හරිම හොඳයි. ඒකේ බබාලට ඉතින් නිදහසේ ඒකේ තියෙන සෙල්ලම් ඉතින් කරන්න පුළුවන්.
අපි බබාට මේක නම් ප්ලේ කරන්න දීලා මේ ඊට පස්සේ ගියා දවල්ට කන්න. ඒක ඇතුලේ කෑමක් තියෙනවා. ඒ වුණාට එදා මේ සතිය දවසක් හින්දා තිබ්බේ රයිස් විතරයි. වෙන මුකුත් හැදුවේ නැහැ කිව්වා. මේ අර එහෙම කට්ටිය ගොඩාක්මත් හිටපු නැති හින්දා ගොඩක් කට්ටිය ඉන්නේ සෙනසුරාදා ඉරිදා කියලා. ඉතින් මේ අපි ඊට පස්සේ ඒ ළඟම තියෙනවා බුෆේ දාලා දෙනවා එහෙම කෑම කඩයක්. ඉතින් අපි ඒකට ගියා කන්න. ඒ කාලේ ඇවිල්ලා තමා චූටි මැණික්කෝ මෙහෙම පූල් එකට දැම්මේ. ඇතුළෙනුත් කෑම කන්න පුළුවන්. ඒ වුණාට අපි චුට්ටක් එළියට ගිහිල්ලා තමයි කාලා ආවේ. චූටි මැණිකව බේරගන්න බැරි වුණේ මෙන්න මෙතනින් තමා. පේනවනේ එතන මේ එයාට වතුරත් පෙවුනා. එතන ඇතුලේ ඉන්න කට්ටිය ඇවිල්ලා ඉක්මනට බලනවා. ඉතින් තාත්තිට කොහමද කන්ට්‍රෝල් කරගන්නත් බැහැ බබාව. බබා ඒ තරම් දඟලන වතුර ගොඩාක් තියෙන තැන් වලට තමා එයා යන්න බලන්නේ. ඉතින් කොහොම හරි ඒ වෙලේ තාත්ති මට කිව්වා මටත් එන්න කියලා. ඊට පස්සේ මමත් ගියා. ඇත්තටම බබා විතර නෙවෙයි අපිටත් ආස හිතෙනවා ඒක ඇතුලේ සෙල්ලම් කරද්දී පේනවනේ කොච්චර උඩින් තිබ්බත් එයා බලන්නේ වතුර ගොඩාක් තියෙන තැනට ගිහිල්ලා සෙල්ලම් කරන්න. ඇත්තටම හරිම ෂෝක් අනේ අපිට උනත් හරි ආසයි. පේනවනේ චූටි මැණිකගේ වැඩ. හිමීට බයිනවා දැන් හොඳේ. හිමීට බෑලා යන්නම හදන්නේ වතුර ගොඩාක් තියෙන තැන් වලට. ගොඩක් වෙලා කොහොම හරි සෙල්ලම් කරා. මම හිතන්නේ පැය ගාණක් වතුරෙන් අපිට ගන්න බැරි වුණා. ඕකේ යන්නේ නැති 100 පාරකට වඩා. ඔතන යනවා ආයෙ නැගලා ආයෙ එනවා. ඉතින් කොහොම හරි මාත් ගියපු හින්දා අවුලක් වුණේ නැහැ. මම ළඟම හිටියා ඉස්සෙල්ලා වතුර පෙවුනනේ. එයාට තව යාළුවෙකුත් හම්බුණා. ඒ යාළුවත් එක්ක ඔන්න ඔය ඇතුලෙන් එන එකිනුත් ආවා. මේ එයා වඩාගෙන මේ ඔඩොක්කුවේ තියාගෙන. ඉතින් මේ චූටි මැණිකේ ඒ දවසේ නම් ඇත්තටම ගොඩාක් සතුටු වුණා. අපිටත් සතුටුයි.
අපි ඉතින් ඊට පස්සේ අවසාන සෙල්ලම් කරලා නාලා එහෙම ඉක්මනට ලෑස්ති වුණා හවස ගෙදර එන්න. අපි හවසත් පීසා හට් එකට ගිහිල්ලා හවස පීසා කාලා එහෙම තමා ආයෙත් ඉතින් ගෙදර ආවේ. ඉතින් ඔන්න චූටි මැණිකගේ බර්ත්ඩේ ව්ලොග්ස් ටික ඔතනින් ඉවරයි. ඉතින් ඔයාලා හැමෝටම පරිස්සමින් සතුටින් ඉන්න ආදරේ.